ඇයි ඔයා ඔහොම වෙන්න තීරණය කරේ කියලා. මටත් තියෙනවා මේ වගේ අත්දැකීම්. ගොඩක් දෙනෙක් මගෙන් අහනවා ඇයි ඔයා වෛද්‍යවරයෙක් වෙන්න තීරණය කරේ කියලා. මගේ පොඩි කාලේ මතකයන් වලට ගියාට පස්සේ කවදාවත් මට මතක නැහැ කොහෙවත් තැනකදී මම කිව්වා කියලා මම කවදා හරි ලොකු වුණාම වෛද්‍යවරයෙක් වෙනවා කියලා. උසස් පෙළ විෂය ධාරාවට විද්‍යා විෂය ධාරාව තෝරගත්ත බව ඇත්ත. හැබැයි එතනදී අවසාන පරමාර්ථයේ වෛද්‍ය වෘත්තිය බව දැනගෙන හිටියට මම ප්‍රසිද්ධියේ මම වෛද්‍යවරයෙක් වෙනවා කියන දේ කිව්වා කියලා මට මතකයක් නැහැ. හැබැයි කාලයත් එක්ක ගත වෙලා යනකොට මට හිතෙනවා මම නෙවෙයි වෛද්‍ය වෘත්තිය තෝරගත්තේ කියලා වෛද්‍ය වෘත්තිය විසින් මාව තෝරගත්තා කියලා. මගේ පුංචි කාලේ මතක අතර මට තියෙනවා මගේ ආදරණීයයන් මගේ සමීපතමයන් අසනීප වුණු අවස්ථාවන් වල. ඒ වෙලාවේ මහා අසරණ පවක් දැනුන බව මට මතක තියෙනවා. අනේ මං ඒ වෙලාවේ කරන්න ඕනේ දේ දැනගෙන හිටියා නම් කියලා හිතුණු බව මට මතක තියෙනවා. ඉතින් මේවත් එක්ක මං හිතන්නේ මම තේරුම් ගන්න ඇති වෛද්‍ය වෘත්තිය කියන්නේ බෙහෙත් වලින් සුවපත් කරනවට එහා ගිය සුවපත් කිරීමක් කියලා. සමහර වෙලාවට අපිට ඖෂධ වලින් කරන්න බැරි තරම් විදියට කෙනෙක්ට ඇහුම්කන් දීලා වුන් සුවපත් කරන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙක් හොඳටම වැටුණු වෙලාවට අපි ඕන ශක්තියක් වෙන බව අපිට දැනුම් දෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලින් මම තේරුම් ගත්ත දේ තමයි වෛද්‍ය වෘත්තියේ සෞඛ්‍ය සේවය කියන්නේ ඖෂධ වලින් එහා ගිහිල්ලා කෙනෙක්ගේ මානසික මට්ටම තේරුම් අරගෙන ඔවුන්ට මානසිකව සහායක් වෙන්න, මානසික ශක්තියක් වෙන්න තෝරා ගැනීම කියලා. සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පොත් ටික පාඩම් කරලා මේ බෙහෙත් ටික රට පාඩම් කරා නම් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්, නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්, සෞඛ්‍ය සේවකයෙක් වෙන්න පුළුවන් කියලා. හැබැයි හොඳට හිතලා බලන්න ඔබට ඒ දේවල් වලට එහා ගිහිල්ලා දවස් 30ෙම කෙනෙක්ගේ වේදනාවන්, කෙනෙක්ගේ රෝග ගැන, කෙනෙක්ගේ දුක්ඛම් කටළු, දුක් කරදර ගැන අහුම්කම් දීලා ඔවුන්ට මානසිකව හයියක්, සුවයක් වෙන්න ඔබටත් පුළුවන්ද කියලා. ඉතින් මම හිතන විදිහට මේ සෞඛ්‍ය සේවය වෛද්‍ය වෘත්තිය කියන දේ ලේසි දෙයක් නෙවෙයි.